හලෝ යාළුවනේ කොහොමද? ඉතින් අද ලස්සන දවසක් සුබ සන්ධ්‍යාවක් වේවා. මේ වීඩියෝ කරන්නේ මම හැන්දෑවේ හින්දා ඉතින් සුබ සන්ධ්‍යාවක් කියලා ඔයගලන්ට මම කිව්වා. ඉතින් බුදුන් වඳින්න මල් කඩන්න යනවා. මේ දවස්වල වැස්ස නිසා මල් ගොඩක් නැහැ. ඉතින් වත්ත පුරාම මේ විදිහට තමයි මල් දෙක තුනක් හොයාගන්න වෙන්නේ. ඔය වගේ කිරිද්ද මල් කීපයක් තමයි මම හොයාගත්තේ අද බුදුන් වඳින්න. වෙනදට තියෙනවා මේ කහ මල්ලේ. නමුත් අද කහ මල් ඒ කඩා ගන්න මල් ගස්වල මල් තිබුණේ නැහැ. ඒ නිසා මම වත්ත උඩහට ගිහිල්ලා කිරිද්ද මල් ටිකක් කීපයක් කඩාගත්ත බුදුන් වැඳලා එහෙම ඔන්න අද යන්න තිබ්බ ඕඩර් එකක් මම පැක් කරා. ඒ පැක් කරන ගමන් ගත්ත වීඩියෝ එකක් තමයි මේ දාන්නේ. ඉතින් ඒකත් කරගෙනම මම රැට උයන්නේ කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බලමුකෝ අපි උයන්නේ මොනවද කියලා. බලන්නකෝ මගේ ඕඩර් එකේ ලස්සනද කියලා කියාගෙන යන්නකෝ මේ හදන දේවල්. ඒ තියෙන්නේ ඔන්න ඉවරයි. හරි. එහෙනම් දැන් ඉතින් කොසරි කිරි හොද්දක් තමයි මම අද හදන්නේ රැට. මේක හදන විදිය වෙනම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා පොඩි වීඩියෝ එකක්. ඔන්න කිරි හොද්ද හොඳට උඹලකට එහෙම දාලා තමයි උඹලකට කුඩු දාලා තමයි මේ හදලා තියෙන්නේ. හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. හරිම රසවත්. පාන් එක්ක උනත් බත් එක්ක උනත් කන්න පුළුවන්. හරිම රසයි. ඒකත් එක්ක ඉතින් කන්න මම තක්කලි ලුණු මිරිස්සුකුත් හදාගන්න. තක්කලි වලට මම උඹලකට කුඩු එකතු කරලා තියෙන්නේ. මේ වගේ දෙහි ගොඩක් දාන්න නැතුව දෙහි චුට්ටක් දාලා තමයි මම තක්කලි හදාගන්නේ. මොකද තක්කලි වල තියෙන ඇඹුල් රස වෙනම රසක් තියෙන. ඒ රස ගොඩාක් අඩු වෙනවා. මේ කියන්නේ දෙහි ඇඹුල් දැම්මම දෙහි ඇඹුල් චුට්ටක් දාන්නේ. ඒ රස වෙනස් වෙන්නේ නැති වෙන්න විදිහට දාගන්න ඕන නිසා තමයි. ඔන්න ඉතින් හදලා ඉවරයි. මේ දෙක තමයි අද රැට මම කන්නේ. අපි කන්නේ. ඒ හින්දා දැන් ඔන්න හෙට උදේට උයන්න මම වැට්ටක් ගෙඩියක් කපලා රැස්ති කරා. දැන් ඉතින් රැට කන්නයි තියෙන්නේ. එතකන් ඉතින් මම කුස්සිය පොඩ්ඩක් එහෙට මෙහෙට අස් කරලා පොල් ගාපු හිරමිනෙත් දැන් වෙලිලා තියෙන්නේ. හොදලා තිබ්බ නිසා ඒකත් වහලා උයාගත්ත ලිපත් හොඳට පිහ දැම්මා. පිහ දාලා හැම ඉතින් මොකද කාලා බලන්න හොදලා නිදා ගන්න විතරයි එතකොට තියෙන්නේ. ගොඩක් වැඩ කරන්න නැහැ. කුස්සිය මේ වෙලාවේ අස් කරගත්තාම ඉතින් එහෙම තමයි ඔන්න අද දවසේ ගියන්නේ. මේ වීඩියෝ එක ලස්සන මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඔයගොල්ලෝ අමතක කරන්න එපා යාළුවනේ. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. ඔයාලට තේරුවන් සරණයි. බයි බයි.